ආයුබෝවන් සුබ නවසරක් වේවා සියලු දෙනාටම සාර භූමි YouTube channel එක සඳහා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම වගා කරන සියලු දෙනාටගේම වගාව සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක විදිහට මම ගෙන ආවේ කරවිල වගාව ගැන. ඉතින් වර්තමාන වෙළඳපොලේ විශාල වටිනාකමක් තියෙන භෝගයක් විදිහට කරවිල වගාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මම කරවිල වගාව සඳහා යොදාගෙනත් තියෙන 1616 බෑග් එක සුදු පාට එක තමයි යොදාගෙන තියෙන්නේ. මේ වගාව මාධ්‍ය ගැන කතා කරොත් මතු පිටපස් කොටස් තුනක්, කොහොවත් කොටස් තුනක්, වැලි කොටස් දෙකක්, අර 10 එක කොටසක් සහ කුකුල් පොහොර එක කොටසක් විදිහට තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් අපේ නිවසට අවශ්‍ය කරවිල ප්‍රමාණය මෙන්න මේ වගේ වැල් ප්‍රමාණයකින් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන වැල් 30ක් විතර හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වෙද්දි මේකේ මල් පිපීම ආරම්භ වෙලා තියෙනවා. මුලින්ම පිපෙන්නේ මෙන්න මේ විදිහට ගහනවා. ඉතින් පිපීගෙන එන ගහනවා. මේ සමහර තැන්වල කරල් මල් හැදීගෙන ඇවිල්ලා තියෙනවා. මේකට කියන පිරිමි මල කියලා. ඉතින් කරවිල වගාවේ නඩත්තුව ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට අපිට මැස්සක් ගහ ගන්න වෙනවා. මැස්සක් ගහගෙන මේ විදිහට වටේට ලණු හරි පොලිතින් පටි හරි අද ගන්න වෙනවා. ඉතින් මේ මැස්ස මේ හරියට වෙනකම් එන සියලුම යටින් එන අර රිකිලි අපි කඩලා දාන්න ඕන. මේගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ රිකිලි. ඒකට හේතුව තමයි අර ප්‍රධාන වෙලා අපිට වර්ධනය කරගන්න අවශ්‍ය හින්දා පොඩි පොඩි රිකිලි මේ වෙන් එන සියල්ල කඩලා දාන්න ඕන. මේ කරවිල වගාවත් අපිට ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් අලුත් අවුරුද්දේ සියලු දෙනාට ආරාධනා කරනවා ඔබගේ ජීවිතයේ තියෙන සීමිත ඉඩ කඩෙන් ප්‍රයෝජනය කරගෙන මේ වගේ බෑග් එකකින් කරවිල වගාවක් ආරම්භ කරන්න. එක වැල් 5ක් හදාගත්තත් අපේ එදිනෙදා පරිභෝජනයට ඉතාමත් වටිනවා. ඉතින් මාස 3ක් වගේ යද්දි මාස 2කමාරක් 3ක් වගේ යද්දි මේක අපිට ආදායම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ජනවාරි මාසේ කෙනෙක් වැල් 10ක් විතර හදාගත්තොත් ඕගලන්ට අප්‍රේල් වෙද්දී එහෙම නැත්නම් සිංහල අවුරුද්දට පාලනයලා ගන්න පුළුවන්. මොකද සිංහල අවුරුද්ද වෙද්දී බොහෝ දුරට එළවලු මිල අහස උසට යන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ වැල් 10ක් විතර හදාගත්තොත් ඔයගොල්ලන්ට සිංහල අවුරුද්දට නිවසට අවශ්‍ය කරවිල පරිභෝජනය නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේ වෙද්දි මම හිතන්නේ රුපියල් 700ක් විතර වෙනවා කිලෝ එකක්. මේ සියලු දෙනාටම ආරාධනා කරනවා මෙවැනි වගාවක් කරන්න කියලා. ඉතින් සියලු දෙනාටම ස්තුතියි. සුබ නව වසරක් වේවා.